Hi guys, welcome back to my YouTube channel. ඉතින් මගේ කලින් වීඩියෝ එකට හිතුවේවත් නැති විදිහේ ගොඩක් ප්‍රතිචාර මට ලැබුණා. ඉතින් මගේ වීඩියෝ එක බලපු මාව subscribe කරපු හැමෝටම ගොඩක් thank you. ඉතින් එවනට ගොඩක් අය ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ වීඩියෝ එකේ කොහොමද ඇඳුමක් තෝරගද්දි තෙමු app එකෙන් හරියටම size එක select කරන්න කියලා. ඉතින් ඒ ගැන විස්තරයක් තමයි මම මේ වීඩියෝ එකෙන් ගලන්ට ගෙන්නේ. ඉතින් මාත් එක්ක දිගටම ඇදලා ඉන්න. මම ගලන්ට පෙන්නන්න කොහොමද හරියටම select කරන්න කියලා හරිම size එක ඔයාට. අපි එහෙනම් මුලින්ම measurements ටික අරගමු. මම හිතනවා හැම කෙනෙක්ගේම ගෙවල් වල measuring tape එකක් නම් අනිවාර්යෙන් තියෙනවා කියලා. එහෙනම් මුලින්ම අපි පටන් ගමු අපේ bust එකෙන්. ඔයගොල්ලෝ මාත් එක්කම එහෙනම් පටන් ගමු. measuring tape එකේ centimeters තියෙන පැත්තෙන් මම ඉතින් use කරන්නේ centimeter ළමයි. ඉතින් ඔයගොල්ලෝ inches වලින් කරනවා නම් ඒ side එකෙන් බලන්න. demo එකේ option එකක් තියෙනවා ඔයාලට select කරන්න inches ද centimeters ද කියලා. ඉතින් එහෙනම් බලන්න. ඒක බලද්දී කොණ්ඩය අයින් කරමු. මගේ bust measurement එක තියෙන්නේ 91 කියලා. ඊට පස්සේ අපි waist එක බලමු. මගේ waist එක තියෙන්නේ 75 කියලා. ඊට පස්සේ අපිට hip එකත් ඕන වෙනවා. එක කියන්නේ අපේ ඉන. මගේ ඉන ප්‍රදේශයේ 88ක් එන්නේ. එහෙනම් දැන් අපි බලමු මේකත් measurements වලින් හරියටම size chart එකකින් compare කරලා size එක decide කරන්නේ කොහොමද කියලා. ඔන්න මන් දැන් තෙමු වෙබ්සයිට් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් අපි කලින් ඕඩර් කරපු ටී-ෂර්ට් එකක් බලමු. එතකොට ඔයාලට මට එක්සැම්පල් එකක් විදිහට ඒක ෂෙයා කරන්න පුළුවන්. මං ගත්ත ටී-ෂර්ට් වලින් මේ ටී-ෂර්ට් එක මම කලින් පාර ඕඩර් කරා. මගේ normal size එක size 10 ඒ කියන්නේ medium size ටී-ෂර්ට් වලට ඔයගලන්ට දැන් මෙතන පේනවද size guide කියලා එකක්. ඒ size guide එකට ගියාම ඔයාට ඒකේ body measurement තියෙනවා, product details කියලා තියෙනවා. ඇත්තටම ගොඩක් අයට පැටලෙන දෙයක් තමයි online shopping කරද්දී body measurement size chart එකයි product detail size chart එක අතර තියෙන වෙනස. ඉතින් ඒක සරලවම කිව්වොත් ඒ දෙකේ වෙනස තමයි body measurement chart එකකින් කියන්නේ ඔයාගේ body එකේ ඔයා measuring tape එකක් use කරලා මැල්ල ගන්න measurements. ඒ කියන්නේ ඔයාගේ bust එක, waist එක, hip එක වගේ දේවල්. එතකොට product detail chart එකේ තියෙන්නේ ඒ ඇඳුමේ දිග සහ පළල. ඉතින් ඒ chart එකට අනුව ඇඳුමේ දිග length කියලා column එකේ තියෙනවා. ඇඳුමේ පළල chest කියලා තමයි දීලා තියෙන්නේ. මේගොල්ලන්ට පේනවා ඇති මෙතන chest length කියලා දෙකක් තියෙනවා columns. ඉතින් ඒකෙන් ඔයාලට ගන්න පුළුවන් idea එක තමයි ඔයාට ඕනේ crop top එකක්ද, oversize t-shirt or shirt එකක්ද, lengthy t-shirt එකක්ද වගේ දේවල්. ඉතින් ඒක ගොඩාක්ම වැදගත් ඔයා t-shirt එක ඇඳුමක් order කරද්දී. අනිත් එක තමයි මෙතන size recommendation කියලා තියෙනවා. ඒකෙන් උත් ඔයාට body measurement ගද්දී ඔයාගේ details ටික මේකට දාන්න පුළුවන්. මේ මෙතන ඔයාලට පේනවනේ your body information කියලා තියෙනවා. මෙතන edit කියන එකට යන් මම මේක දාලා තියෙන්නේ මගේ details. ඉතින් ඔයාලට මෙතන inches ද centimeter වලින්ද ඒ details දාන්න පුළුවන්. එතකොට මගේ bust size එක ආවේ 91යි කියලා. එතකොට waist එක ආවේ 75යි කියලා. මම ඒ details තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන submit කරන්න තියෙන්නේ. ඔයාට මෙතන ID එකක් ගන්න පුළුවන්. මෙතන ඔයාට දාලා තියෙන්නේ number 1, number 2, number 3, number 4 මේ details ටික තමයි තියෙන්නේ. ඉතින් මෙතන t-shirt එකක් හරි shirt එකක් හරි ගද්දි වැදගත් වෙන්නේ bust size එකයි waist එකයි. ඉතින් ඔයා මෙතන submit කරාට පස්සේ මෙතන එනවා recommended size කියලා. AU10 කියලා තමයි එන්නේ. කියන්නේ AU10 කියන්නේ medium size එක මට. මේ තියෙන්නේ chart එකේ තියෙන medium තමයි 10 කියලා කියන්නේ. ඉතින් මෙතන details උත් තියෙනවා. ඉතින් මගේ තිබ්බේ 91, මෙතන තිබ්බේ 75. ඉතින් එකක් වෙනස්. මම ඉතින් ඊළඟ size එකට යන්නේ නැහැ. එතකොට අනිත් bust size එකත් ඊට වඩා ලොකු size එකට යන්න වෙන හින්දා. ඉතින් එහෙම දැම්මම ඔයාට මෙතන සාමාන්‍යයෙන් එනවා recommended size 10 කියලා මේ මෙතන පේනවනේ ඔයාට. පොඩියට එනවා මේ note එකක්. ඉතින් ඒව තමයි වැදගත් දේවල්. මම දැන් ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මම ගත්ත ඇඳුම් දෙකක product details මැල්ල පෙන්නන්නම්. මේ තියෙන්නේ මම ගත්ත එක ටී-ෂර්ට් එකක්නේ. ඉතින් ඒකේ size guide එකට ගියාම
මම දැන් ප්‍රොඩක්ට් ඩීටේල්ස් දාලා තිබ්බා. ඉතින් මම ඕඩර් කරේ මීඩියම් හින්දා ඒකේ chest එක තිබ්බේ 84. එතකොට length එක 40 කියලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ chest size එක දාලා තිබ්බේ 84 කියලා. ඉතින් මේකේ එක පැත්තක් 42යි. ඒ කියන්නේ දෙපැත්තම 84යි. ඉතින් ඒකත් හරි. මේගොල්ලෝ ප්‍රොඩක්ට් මෙෂර්මන්ට්ස් එහෙම තමයි මෙෂර් කරලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති ළමයි මෙතන තෙමු ඇප් එකේ තියලා දාලා තිබ්බේ මේකේ height එක 40 කියලා. ඉතින් කිව්වා වගේම මේකේ height එක 40. ඊට පස්සේ මම යනවා මම ගත්ත තවත් ඇඳුමකට. ඒ තමයි මේක. මේ ඇඳුමෙත් මම ගත්තේ size 10, ඒ කියන්නේ medium. ඉතින් ඒකෙත් size guide එකට අපි යන්. මේකේ product details වල ඒකත් මම medium නේ order කරේ. එතකොට chest එක 90 කියලා තියෙන්නේ. length එක 42 කියලා තියෙන්නේ. මේ මම ඔයාලට පෙන්නපු අනිත් ඇඳුම මේකත් height එක ඔයගලන්ට පේනවා ඇති 42 සෙන්ටිමීටර්. ඉතින් මේ ප්‍රොඩක්ට් chart එකේ තිබෙ විදිහටම ප්‍රොඩක්ට් ඩීටේල්ස් වලට අනුව මේක 42යි තමයි. මේකෙත් ඔයගලන්ට පේනවා ඇති ප්‍රොඩක්ට් ඩීටේල්ස් වලට අනුව chest එක ඒකේ තිබ්බේ 90යි කියලා. ඉතින් මේක 45යි. ඉතින් 45 දෙකක් 90යිනේ. ඉතින් ඒකත් හරි. ඉතින් ප්‍රොඩක්ට් ඩීටේල්ස් ඒක තමයි විස්තරේ. මම හිතනවා ඔයගලන්ට පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති කියලා කොහොමද ටී-ෂර්ට් සිලෙක්ට් කරගන්නේ කියලා ටී-ෂර්ට් සයිස්. ඒ වුණාට ෂර්ට් එකකට යද්දී පොඩ්ඩක් මම සයිස් එක මගේ මීඩියම් නම් ඒකට උඩ සයිස් එක තමයි යන්නේ. ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඒක තමයි මම ඔයගලට කලිමුත් කිව්වා වගේ ප්‍රොඩක්ට් මෙෂර්මන්ට්. ඒක ගොඩක් වැදගත්. ප්‍රොඩක්ට් මෙෂර්මන්ට්ස් බලද්දී අපිට ඒකේ chest කියලා මෙෂර්මන්ට් එකක් තියෙනවානේ. chest කියන්නේ අපේ මේ ෂර්ට් එක කොච්චර පළල් වෙනවද කියලා ඒකින් බලන්න පුළුවන්. ඉතින් මම බලද්දි එක සාමාන්‍යයෙන් ෂර්ට් වල ටිකක් වෙනස්. ඒ කියන්නේ ෂර්ට් ටිකක් ලොකුවට තමයි මීඩියම් සයිස් තියෙන්නේ. ඉතින් මට මම කැමති නැහැ එහෙම ගොඩක් ෂර්ට් ලොකුවට අඳින්න. ඒ හින්දා මම කොහොමත් එක සයිස් එකක් උඩ තමයි සිලෙක්ට් කරේ අර ප්‍රොඩක්ට් මෙෂර්මන්ට් එක බලලා. ඉතින් ඒකයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෂර්ට් එකක් වගේ බලනවා නම් එක සයිස් එකක් උඩට යන්න. එතකොට ඔයගලන්ට ලස්සනට ඒ ෂර්ට් එක තියෙයි. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඒකේ මම ඔක්කොම ෂර්ට් ටයිප් ඒවා සිලෙක්ට් කරලා තියෙන්නේ ස්මෝල් සයිස්. ඉතින් මට ගානට ෆිට වෙනවා. ඉතින් ඒක තමයි මට ඔයගලන්ට දෙන්න තියෙන ටිප් එක. මම දැන් ඔයාලට කියන්නම් කොහොමද trouser එකක size එක select කරන්න කියලා. ඉතින් trouser එකක් select කරද්දී නම් මම පොඩ්ඩක් ලොකු size එකකට තමයි යන්නේ. දැන් මගේ t-shirt size එක උනේ medium නේ. ඒ වුණාට මම trousers වලට යන්නේ large size එකෙන්. මොකද මම කැමති නැහැ trousers ගොඩක් හිරට අඳින්න. ඉතින් මට comfortable නැහැ. ඉතින් මම ගොඩක් වෙලාවට large තමයි select කරන්නේ. ඉතින් large select කරන එකේ පොඩි අවුලකට තියෙන්නේ අපි ඒෂියන්ස්ලා එච්චර උස නෑනේ. ඉතින් මගේ උසත් අඩි 5යි අඟල් 3යි. පොඩ්ඩක් ඒ හින්දා කලිසම් වල දිග පොඩ්ඩක් වැඩි මට. ඉතින් මට වඩා කොට කෙනෙක් නම් උගලට තව පොඩ්ඩක් දිග වැඩි. ඉතින් මං හිතනවා අපේ ඉනෙන් හිට වෙනවට වඩා කකුලෙන් දිග වුණත් අපිට ඒක පොඩ්ඩක් මහ ගන්න පුළුවන් පොඩ්ඩක් වාටිය. ඉතින් මං ගත්ත trousers දෙකක විතර ඒ trouser එකේ length එක පොඩ්ඩක් දිග වැඩි. ඒ හින්දා මම පොඩ්ඩක් ඒකේ වාටිය මහ ගන්න ඉන්නේ. සාමාන්‍යයෙන් අපිට trouser එකක් select කරද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ waist එකයි, hip එකයි, trouser length එකයි. ඉතින් ඒ හැම product එකකම product detail කියලා තියෙනවා. product detail එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් trouser එකේ දිග කොහොමද කියලා. ඒ වගේම ඒකේ waist එකයි hip එකත් දාලා තියෙනවා. hip එක නම් සාමාන්‍යයෙන් අවුලක් නැහැ. මොකද ඒක සාමාන්‍ය ටිකක් ලොකුවට නෙන්නේ. ඒ වුණාට waist එක ටිකක් වැදගත් වෙනවා. සාමාන්‍ය product details වල waist එක දාලා තියෙන්නේ දැන් හිතන්නකෝ stretch වෙන කලිසමක් කියලා. ඒකේ ඉලාස්ටික් එකක් හරි මොකක් හරි ඒකේ ඉන ප්‍රදේශය තියෙනවා නම් ඒක පොඩ්ඩක් waist එක අඩුවට තමයි product measurements වල තියෙන්නේ. ඒ වුණාට ඒක වාගේ ගානට ඇඟට ෆිට වෙනවා ඔයා ඒක ඇඳට පස්සේ ඉලාස්ටික් එක. ඉතින් එහෙම තමයි විස්තර. මගේ කලින් වීඩියෝ එක බලපු තවත් සමහරක් අය ප්‍රශ්නයක් කළා තිබ්බා ප්‍රයිස් එක අඩු විදියට ඇඳුම් තෝරන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම තෙමු ඇප් එකෙන් බලලා ඔයාට අවශ්‍ය ඇඳුමේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ ඔයාට මේ arrow එකෙන් පෙන්නන image search option එකට ගිහිල්ලා ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක select කරන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාලට ඒ ස්ක්‍රීන්ෂොට් එකට සමාන විදිහේ ඇඳුම් ඔක්කොම වගේ ඒ ඇප් එකෙන් පෙන්නනවා. මෙතනින් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් ප්‍රයිස් එක අඩුවෙන්ම තියෙන ඔප්ෂන් එක. මං ගත්ත ස්ක්‍රීන්ෂොට් එකේ මේ ටී-ෂර්ට් එකේ ප්‍රයිස් එක තිබ්බේ $6 කියලා. ඒ වුණාට මම මේක ඉමේජ් සර්ච් කරලා මේ විදිහට ගත්ත එකෙන් මට ඒ ටී-ෂර්ට් එක ගන්න පුළුවන් $5.29 වලට. මම හිතනවා මම ඔක්කොම කවර් කරා කියලා. ඉතින් මොන හරි මගේ කවර් වුණ නැත්නම් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර I'm really sorry but ඔයගලන්ට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයගලගේ කමෙන්ට්ස් කියවලා ඒවට රිප්ලයි කරන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වුණා නම් මගේ වීඩියෝ එක මතක ඇතුව ලයික් කරලා ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒක මට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා මගේ channel එක ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඔයගොල්ලෝ සතුටින් සනීපෙන් ඉන්න කියලා මම විශ් කරනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් කරන් මම ඉක්මනට එන්න. ඉතින් එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. Love you all. Take care. Bye.